ගුරු විභාගයට අදාළ සාමාන්‍ය දැනීම. ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීමට අදාළ නෛතික ප්‍රවේශය ගොඩනගන ලද්දේ 1985 අංක 28. දැනට ඇති අධ්‍යාපන කලාප ප්‍රමාණය කොපමණද? 100යි. වැඩිම අධ්‍යාපන කලාප සහිත පළාත කුමක්ද? නැගෙනහිර 17යි. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ප්‍රථම වාර්තාව නිකුත් කළේ කුමන වර්ෂයේද? 1992. වර්ෂයක පාසල් පැවැත්වෙන සති ගණන කොපමණද? 42යි. ලංකාවේ ක්‍රියාත්මක ඉහළම කුසලතා මට්ටම කුමක්ද? NVQ 7. ගුරු උපදේශක සේවයේ වැටුප්කේතය කුමක්ද? GE 3. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව ආරම්භ වන වර්ෂය කවදාද? 1978. B59 ආකෘතිය යනු කුමක්ද? ශිෂ්‍ය කාර්ය දර්ශකය. සමස්ත අධ්‍යාපන කොට්ටාස කාර්යාල ප්‍රමාණය කීයද? 312යි. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.